අනිත් එක අපේ රට තුල කොයි පක්ෂයකින් මම බලයෙන් උදව්වල ඉල්ලන එක අයිතියකුත් නැහැ මට අවශ්‍යකුත් නැහැ කියලා දෙනුවත් කරනවා. දැන් මම උදාහරණයට පැහැදිලි කරනවා සීල පක්ෂ මහජනතාවටම මගේ හදවත. දැන් බලන්න සමහර ආයතන වලට ගියුත් එහෙම දැන් පත් වෙලා තියෙන පක්ෂ ජනතාව කට්ටිය විතරක් නෙමෙයිනේ වැඩ කරන්නේ. ඒ කියන්නේ සීල පක්ෂ ජනතා කට්ටියම වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඉතින් මගේ වැඩවල වල සක්සස් කරලා දුන්නේති හේතුව ඒ කියන්නේ අර දැන් පත් වෙලා තියෙන පක්ෂයට විතරක් නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ මම දැන් පත් වෙලා තියෙන පක්ෂයට මොකුත්ම කියන්නේ නැහැ. බනින්නත් නැහැ. ඉතින් මම පැහැදිලි කරනවා දැනගන්න කියලා සීල පක්ෂ මහජනතා හැමෝම. ඒ කියන්නේ දැන් උදාහරණයට මම පෙන්눔 කරලා දෙන මෙහෙම. දැන් වැඩ කරන මිනිස්සු දැන් පත් වෙලා තියෙන පක්ෂය නෙමෙයි අර ඒ ආයතන තුල අනිත් පක්ෂ මිනිස්සුන්ගේ හැටිය දන්නේ නැහෙනි. තේරෙනවද මං කියන එක? ඒ කියන්නේ මගේ වැඩවල වල සක්සස් කරලා දුන්නේති හේතුව මුන් කොහොම හරි ප්‍රශ්න ඇති කරලා දැන් පත් වෙලා තියෙන පක්ෂයට ගහ ගන්නට හරි එහෙම ලයින් එකකින් මොලේ පිටින්ම යනවද කියලා දන්නේ නැහෙනි. සමහර මිනිස්සුන්ගේ හැටිය දන්නේ නැහැ. සමහර පක්ෂ මිනිස්සුන්ගේ හැටිය දන්නේ නැහැ. ඒ නිසා මම පොදුවෙන් පැහැදිලි කරනවා සීල පක්ෂ මහජනතාවටම මගේ හදවත දැන් පත් වෙලා තියෙන පක්ෂයටත් මම මොකුත්ම කිව්ව නැහැ. ඉතින් අර ඒගොල්ලන්ගේ හැටියද නැත්නම් අනිත් පක්ෂ මිනිස්සුන්ගේ හැටියද කියලා දන්නේ නැහැ. මගේ වැඩවල වල සක්සස් කරලා දුන්නේති හේතුව. කොයි පක්ෂයද කියලා දන්නේ නැති හින්දා ඒක මම පැත්තට තියනවා. කොයි පක්ෂයටත් මම බනින්නේ නැහැ. තේරුණාද මං කියන එක? ඉතින් මම ඊටා අවධානයෙන් තමයි මම යන්නේ. මම පැහැදිලි කරනවා මගේ හදවත කොයි පක්ෂයේ වුණත් කමක් නැහැ. රට කුල්ටිට හදනවා නම් සතුටුයි කියලා පැහැදිලි කරනවා. ඉතින් මට මොනද ඒ කියන්නේ කාගේ උදව්වලත් නැත්තම් මම තනියම උත්සාහයෙන් තමයි ඉස්සරහට ආවේ. ඉතින් මම බැලුවා ඉතින් ඔප්පුව හරි උගස් තියලා එහෙම try එකක් දීලා මොන හරි ගේ වැඩ පිළිවෙල කරගන්නට තමයි උත්සාහය කරේ. හරි මම පැහැදිලි කරන අඩුම තරම් මට මුකුත්ම එපා. ඉතින් සීල පක්ෂ මහජනතාවටම පෙන්눔 කරලා දෙනවා මොනද මුකුත්ම එපා. ඒ කියන්නේ දැන් ඉන්න තත්වයේ මගේ දෙමෝපියෝ දීලා තියෙන ඉඩම් කෙල්ල පේචස් 3 දීලා තියෙනවනේ. මම කොහොම හරි ඒක try එක දීලා ඒක විකුණලා වෙන කොහේ හරි ඉඩමක් අරගෙන තව කොහෙරි පිටරට හරි කොහෙරි ගිහිල්ලා හම්බ කරගෙන ගේ ටික ලස්සන්ට හදාගන්න කියලා පැහැදිලි කරනවා මගේ වැඩ පිළිවෙල කරගන්න තනියම බලාගන්න කියලා. හැබැයි අඩුම තරම් අස්වැසුම හරි මගේ හදවත හැමෝගෙම මං පැහැදිලියෙන් මං අහනවා මොකුත්ම එපා. දැන් ඉන්න තත්වයේ ජලය ලයිනුත් එපා. ඒ කියන්නේ විදුලිත් එපා. වහලත් එපා. දැන් ගෙදරට වහලත් නැහැනේ. වහලත් එපා මොකුත්ම එපා. වෙසිකිළියත් එපා. පල්ලිට යන මීටර 400ක්ම යනවා. එපා මොකුත්ම එපා. අස්වැසුම හරි විතරක්. ඒ කියන්නේ අටුමතරම් මගේ හදවත ඒක හරි අද හෙටම දැන් අවුරුදු එකමාරක් වෙනවා ලියලා දාලා ෆෝන් නම්බර් එක දුන්නා. ඒක හරි ගස්සලා දෙන්න බැරි හේතුව. ඉතින් මම පැහැදිලියෙන් කතා කරන එක තේරෙනවද ඕගොල්ලන්ට? සියලු පක්ෂ මහජනතාවට මම පැහැදිලි කරන්නේ. පිටරට ඉඳන් එකතු වෙලා තියෙන මුදල් වලින් අඩුමතරම් කන්න හරි දෙනගන්න කියලා හැමෝටම කියනවා. තේරෙනවද? ඒ කියන්නේ මේකට බනින්න බෑ. ඒ කියන්නේ ඒකේ මම මුලින්ම පැහැදිලි කරේ කොහොමද? සියලු පක්ෂ මහජනතාවටම මගේ බලයෙන් උදව්වල ඉල්ලන එක අයිතියකුත් නැහැ අවශ්‍යකුත් නැහැ කියලා. බනින්නේ නැහැ මම. කවුරු ඉල්ලුවොත් ඒ කියන්නේ නැතිබෙරි අහිංසක ජනතාව කවුරු හරි අස්වැසුම කියලා බඩට බඩගින්න ඒ කියන්නේ ගින්නවල ඉන්න අමාරුයි. මොන ඉවසුත් එහෙම බඩගිනි වලින් අමාරුයි. දෙමෝපියෝ දීගෙන ඉන්නව තමයි. හාල් කිලෝ එකේ ලුණු ගෙඩිය එහෙම. එහෙමදාම සම්බෝල තමයි. හරියට වසර ගණනාව ටී ග්ලාස් එකක් ගෙහුවනේ තාම කිරි පැකට් එක මේ කියන්නේ මුකුත්ම හරියට බත් පාර්සල් එකක් කේව නැහැ. මම පැහැදිලි කරනවා අඩුමතරම් අස්වැසුම මට එකතු වෙච්ච මුදල් වලින් ඒ මුදල් වල මට කන්න හරි ඒ කියන්නේ මේ මුදල් වල අයින් කරන්න කියලා මම පැහැදිලි කරනවා. තේරෙනවද? අවසර දෙන්න කියලා. අපේ රට තුල සියලු පක්ෂ මහජනතාවම අවසරය දෙන්න කියලා. දැන් ලෝකේ වටේ දේශපාලන සියලු මහා නායකවරු, එමෙතුවරු, മന്ത്രിවරු හැමෝටම පැහැදිලි කරනවා කොහොමද මගේ හදවත අපේ රටට ඕගොල්ලෝ සලකන්න. මං එපා කියලා කිව්ව නැහැ. සලකන්න කොහොමද ක්‍රමය? සියලු පක්ෂ මහා නායක එතුමාලගේ ඉස්සරහා
ඒ කියන්නේ සලකන්න. සියලු මාර්ගයෙන්ම සලකන්න. එතකොට කාටත් මේ වංචාව, හොරකම ඒ කියන්නේ ඒව මුකුත්ම කරන්න බැහැනේ. තේරුණාද මං කියන එක? ආණ්ඩුවේ පෙත්තේ ආණ්ඩුවේ හරියට කරගෙන යයි. ඒ කියන්නේ අපේ රට තුල ආණ්ඩුව කරගෙන යනවා වැඩපිළිවෙල. හැබැයි ඕගොල්ලෝ මුදල් වලින් උදව් කරනව නම් මේ සියලු පක්ෂ මහානායක එතුමාලගේ ඉස්සරහා උදව් කරන කියලා පැහැදිලි කරනවා. ඕගොල්ලෝ දැන් අනුමත කරන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ දිනුවත් කරන්න අපේ රටට කොහොමද මේ පුද්ගලයාගේ හැටිය මෙහෙම ඒ කියන්නේ මම කතා කරලා දාලා තියෙන වසර ගණනාව. පුද්ගලයාගේ කොල්ටිය තව ටිකක් බලන්න. ඉවසලා බලන්න කොහොමද එක්ක තනියෙන් නෙගිටන්නට හරි උත්සාහය දෙන්න නැත්නම් හැමෝම කැමති නම් එකතු වෙලා තියෙන මුදල් වලින් සලකා බලන්න. ඒ කාරණාවල දෙකින් මම දෙකටම කැමති. තනියෙන් උත්සාහයෙන් යන්නත් කැමති. උදව් කරනව නම් ඒක අරගන්නටත් කැමති. ඉතින් මම පිටරට හැමෝටම කියන්නේ මහානායක දේශපාලන හැමෝටම කියන්නේ අඩුමතරම අස්වැසුම අද හෙටම ඒක ඕගොල්ලෝ මේ දෙනුවත් කරන්න කියලා අපේ රටට. තේරෙනවද මං කියන එක? මං ඉවසලා ඉන්නම්. ඕගොල්ලොන්ගේ බාරයට ඒ කියන්නේ විභාගයට ගන්නකම්. තේරෙනවද? සියලු රටවල ඉඳන් සාකච්ඡා කරලා පොයින්ට් බෝඩර් ඒ කියන්නේ ඉදිරියට ගන්නකම් මට විභාගයේ තියෙනකම් මං ඉවසන්නම්. හැබැයි අස්වැසුමට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අද හෙටම මේ ඒක බඩගින්න නිවන්නට දැනගන්න කියලා සියලු රටවල් දේශපාලන හැමෝටම මහජනතා හැමෝටම දෙනුත් කරන මගේ හදවත අනිවාර්යයෙන්ම මාව ආදරෙන් බලා ගන්න කියලා මම දෙනුත් කරනවා. හැබැයි මට කැමති ඒ කියන්නේ උදව් කෙරුවොත් සතුටුයි. මෙච්චර කාලෙම දුක් විඳා. තව මේ මගේ අනිත් ඒ කියන්නේ මගේ අනිත් වයස මේ 37ක්ම මම දන්නවා. ඒ කියන්නේ කොච්චර අමාරු වුණත් කාටත් බනින්නේ නැහැ හැබැයි. ඉවසගෙන මම ජීවත් වෙන්න. කාටත් ලක්ෂ ගාන කෝටි ගාන ණයකුත් නැහැ. ඒ කියන්නේ ඒ වගේම අපේ ගම්වල තුල සියලු ආගම මිනිස්සු ඉන්නවා. අද වෙනකන් මේ මම කිසියම් හෝ ලොකු වරදවල් කරලා නැහැ. හැබැයි මට දීලා තියෙන්නේ තත්ත්වය ගැන බලන්න. මට දීලා තියෙන්නේ දඬුවම බලන්න. සියලු ආගම් පක්ෂ මහජනතා හැමෝම ඒ කියන්නේ දැන් බලන්න මේ කාටද ඉඩම තියෙන්නේ? ඒ කියන්නේ අනුන් පොල් සබ්ජෙක්ට් එකේ ගැහෙණු සබ්ජෙක්ට් වල සම්බන්ධ වෙන ඔහුට ඉඩ තියෙනවා. හොර මාර්ගයෙන් ඒ කියන්නේ හොරකම් කරන මිනිස්සුන්ට ඉඩ තියෙනවා. මද්ද්‍රව්‍ය බිස්නස් කරන මිනිස්සුන්ට ඉඩ තියෙනවා. වංචාව ඒ කියන්නේ දූෂණය හැම අපරාධ මිනිස්සුන්ට තමයි මේ ලෝකෙ ඉඩ තියෙනවා වගේ. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම නැචරල් එකේ ජීවත් ඒ කියන්නේ සියලු මාර්ගයෙන්ම දුක අමාරු වේදනා විඳගෙන ඉස්සරහට එවිලා ඒ ඉරිසියාවකින් පසුදමන්නට ඒ කියන්නේ තව තවත් මේ කන්න බොන්නත් දෙන්නේ නැතුව මේ එතුල් කරන්නටම උත්සාහය. ලැජ්ජයි කියලා දෙනුවත් කරනවා. ලැජ්ජයි නේ. මොනද හේතුව? ඉතින් හැමෝම එන්නකො ඉස්සරහට හැමෝම සියලු ආරක්ෂක සියලු ආගම් පක්ෂ මිනිස්සුන්ට පැහැදිලි කරන්නේ මම තරහ යන්නේ නැහැ. වරද තියෙනවා නම් ඉස්සරහට එවිල්ලා පෙන්නන්නකෝ. පොලිසියට එන්නකෝ. එහෙම නැත්නම් කොළඹට මේ අධිකරණයට ඉස්සරහට වරද කරලා නැහෙනේ. ඉතින් මාවත් එකතු වෙලා තියෙන මුදල් වලින් ජීවත් වෙන්නට දෙන්නකෝ අනේ. රස්සාව පටන් අර මම තනියම කන්න. ඒ කියන්නේ ඒකනේ ඉල්ලන්නේ මම රස්සාව පටන් ගන්න. ඒ කියන්නේ ඒක මොනද කරලා තියෙන්නේ වැරද්ද? හැමෝම ඉස්සරහට එන්නකෝ. සීළු ආගම් ගුරුවරුම එන්නකෝ. මම පැහැදිලි කරන්නේ වරද්ද තියෙනවනම් මට ගහන්න මම ඉවසන්නම්. ඒ කියන්නේ මම පිළිගන්නම්. වරද්ද කරලා නැහැනේ. ඉතින් ඕගොල්ලන්ගේ කැමැත්තට මාව නිකන් පසුදමගෙන එහෙම ඊටත් එහා පසුදමගෙන ඉන්න එපා කියලා සීළු පක්ෂ මහජනතාවටම දෙනුවත් කරනවා. සීළු ආගම් පක්ෂ මහජනතාවටම. මං ආදරේ හැමෝත් එක්කම. මාව ආදරෙන් බලා ගන්න කියලා ඉල්ලා හිටින මගේ හදවත. හැමෝත් එක්කම ආදරෙන්නේ මම. ඒ කියන්නේ මම රට තුල ඕගොල්ලන්ට කැමති නැත්නම් මම සීළු රටවලටම ගිහිල්ලා ටික ටික කාලය ගෙවන්න. තේරුණාද මං කියන එක? මට එකතු වෙලා තියෙන මුදල් වල මට වෙන් කරලා දුන්නා නම් මට ස්ථිරයට මේ රට එපා මට. ඕගොල්ලන්ට කැමති නැත්නම් ස්ථිරයට මේ රට තුල එපා මට. සීළු රටවලටම ගිහිල්ලා මාස 6 කාල ප්‍රමාණය කරි මගේ ජීවිතය ගත කරන්න. මට දැන් ඒකේ මම පැහැදිලි කරන්නේ මාව ආදරෙන් බලා ගන්න කියලා. සීළු රටවලටම කියනවා තාවදානින් ඉන්න කියලා මගේ හදවත. අද හෙටම දිනයක්ම පත් කරන්න. අපේ රටේ හැමෝම ඒ වගේම සීළු රටවල් හැමෝම දිනය පත් කරලා ඒකෝ ලබන සතිය හරි නැත්නම් හෙට අනිද්දා හරි දිනය පත් කරලා විභාගය ආරම්භ කරන්න කියලා හරි මම අවසන් කරනවා. විභාගය ආරම්භ කරන්න කියලා හදවතින්ම ඉල්ලා හිටිනවා. හරි මම නිහඬ වෙනවා. ආදරෙන් බලා ගන්න කියලා ඉල්ලා හිටිනවා.